ක්‍රිකට් කියන්නේ හරිම අවිනිශ්චිත ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව තුළ ජයග්‍රහණයට ආසන්න වී පරාජය වන අවස්ථා මෙන්ම පරාජය පෙනිපෙනී ජයග්‍රහණය කළ අවස්ථාවන් ඕනෑ තරම් තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් පැවතීමටද මෙය එක් හේතුවක් වන්නට ඇති. කෙසේ වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කියන්නෙත් සෑම විටම අවිනිශ්චිත ක්‍රිකට් කණ්ඩායමක්. කිසිම විටක අවතක්සේරු නොකළ යුතු ක්‍රිකට් කණ්ඩායමක්. ඉතින් අපි අද මේ වීඩියෝ මගින් බලන්න යන්නේ ශ්‍රී ලංකාව පරාජය පෙනිපෙනී ජයග්‍රහණය කළ සුපිරි ක්‍රිකට් තරඟ කිහිපයක්. එහෙනම් රැඳිලා ඉන්න මේ වීඩියෝවෙත් අවසානය වන තෙක්. ඕස්ට්‍රේලියාවට එරෙහිව අසේල ගුණරත්න 2014 වසරේ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඕස්ට්‍රේලියාවේ ජීලෝන් පිටියේදී පැවති දෙවන 2020 තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ ආරාධනයෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ සියල්ලන් දැවි ලකුණු 173ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී මොයිසෙස් සෙන්ඩ්‍රිකස් ලකුණු 56ක් රැස් කිරීමට සමත් වූ අතර පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩලු 2ක් හා නුවන් කුලසේකර කඩලු 4ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් මෙම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපුල් තරංග ලකුණු 4කටත් නිරෝෂන් දික්වැල්ල ලකුණු 14කටත් දිල්ෂාන් මුණවීර ලකුණු 10කටත් කුසල් මෙන්ඩිස් ලකුණු 5කටත් දවා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නැංගුරම බවට පත් වූ අසේල ගුණරත්න නොදැවී කඩුල්ලේ සිටිමින් ඕස්ට්‍රේලියාවට ප්‍රබල පීඩනයක් ගෙන දීමට සමත් වුණා. එහිදී තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට අවසන් පන්දු 11දී කඩුළු 3ක් අතදිව ලකුණු 36ක් අවශ්‍ය වූ අතර අසේල ගුණරත්න විසින් ඕස්ට්‍රේලියාවට පහර පිට පහර එල්ල කරමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යාමට ඉතා දැවැන්ත උත්සාහයක් දැරුවා. කෙසේ වෙතත් අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාවට ලකුණු 2ක ඉලක්කයක් හිමි වූ අතර එම පන්දුවට 4 පහරක් එල්ල කළ ගුණරත්න ශ්‍රී ලංකාවට කඩුළු 2ක නොතිබූ ජයක් ගෙන දුන්නා. සුපිරි නිමද්දියත් කළ අසේල ගුණරත්න නොදැවී ලකුණු 84ක් රැස් කළ අතර තරගයේ වීරයා බවටත් ඔහු පත් වුණා. ඕස්ට්‍රේලියාවට එරෙහිව ලසිත් මාලිංග 2010 වසරේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු එක්දින තරගය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහිදී මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 239ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී මයිකල් හුසෙයි ලකුණු 71ක් සහ බ්‍රැඩ් හාඩින් ලකුණු 49ක් රැස් කළා. පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුළු 5ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ සහ මැද පෙළ පිටිකරුවන් ඉතා ඉක්මනින් ක්‍රීඩාගාරය වෙත යැවීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණේ කඩුළු 8ක් දවා ගනිමින්. එහිදී උපුල් තරංග ලකුණු 3කටත් තිලකරතන දිල්ෂාන් ලකුණු 7කටත් මහේල ජයවර්ධන ලකුණු 19කටත් චාමර සිල්වා ලකුණු 4කට හා තිසර පෙරේරා ලකුණු නොලබා දවා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. කුමාර සංගක්කාර තරමක හොඳ ඉනිමත් දියත් කරමින් ලකුණු 49ක් රැස් කළා. කෙසේ වෙතත් නවවන කඩුල්ල සඳහා පිටියට පිවිසි ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිවුස් ඕස්ට්‍රේලියාවට පහර පිට පහර එල්ල කරමින් ලකුණු 132ක සමබරතාවක් ගොඩ නැගූ අතර එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් නවවන කඩුල්ලට රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද වනවා. ශ්‍රී ලංකාව මෙම තරගෙන් කඩුළු 1ක තියුණු ජයක් ලැබූ අතර එහිදී තම ක්‍රිකට් දිවියේ හොඳම ඉනිමදියත් කළ ලසිත් මාලිංග ලකුණු 56ක් හා ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 77ක් රැස් කිරීමට සමත් වුණා. එමෙන්ම මේ තරගයේ වීරයා බවටත් ඇන්ජලෝ මැතිවුස් පත් වුණා. ඇෆ්ගනිස්තානයට එරෙහිව චරිත් අසලංක 2022 වසරේ ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින තරගයේ පල්ලෙ කැලේදී පැවැත්වුණා. පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකාව පරාජය වීම සහ දෙවන තරගයේ වර්ෂාව හේතුවෙන් අත්හැර දැමූ නිසා මේ තරගය ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරගයක් වුණා. කෙසේ වෙතත් මේ තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර අතර ඒ අවසරයෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය කඩුළු 8ක් දැවී ලකුණු 313ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී සුපිරි නිමද්දියත් කළ ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 162ක් රැස් කළා. මෙම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් පැතුම් සහ කුසල් මෙන්ඩිස් ගෙන දුන් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 67ක්ද පැතුම් නිස්සංක ලකුණු 35ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 33ක්ද දසුන් ශානක ලකුණු 43ක්ද රැස් කළා. කෙසේ වෙතත් ඒ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ලකුණු රැස් කිරීමේ වේගය ඉතා අඩු මට්ටමක පැවති අතර
තරගේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට පන්දු 13කින් කඩුළු 4ක් අතතිව ලකුණු 33ක් අවශ්‍ය වුණා. කෙසේ වෙතත් පිටියේ සිටි චරිත් අසලංක පිටිය සිසාරා පහර එල්ල කළ අතර පන්දු 2ක් ඉතිරිව තිබියදී තරගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ගෙන දීමට ඔහු සමත් වුණා. සුපිරිනි මධ්‍යස්ථ කළ චරිත් අසලංක නොදවී ලකුණු 83ක් රැස් කළ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් දුනිත් වෙල්ලාලගේ නොදවී ලකුණු 31ක් රැස් කළා. දකුණු අප්‍රිකාවට එරෙහිව කුසල් පෙරේරා 2019 වසරේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් හිදී පැවැත් වූ පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකාව මුලින් පන්දු යැවීමට තීරණය කළා. ඒ ආරාධනයෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුණේ ලකුණු 235යි. කෙසේ වෙතත් මීට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 191කට සීමා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. කෙසේ වෙතත් සිය දෙවන ඉනිම දියත් කළ අප්‍රිකානු කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 259ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 304ක ඉලක්කයක් හිමි වූ අතර එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ඉතා ඉක්මනින් ක්‍රීඩාගාරය වෙත යැවීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. එහිදී නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දවා ගැනීමට ඔවුන් සමත් වූ අතර දිමුත් කරුණාරත්න ලකුණු 20කටත් ලහිරු තිරිමාන්න ලකුණු 21කටත් ඕෂධ පනාන්දු ලකුණු 37කටත් ධනංජිත සිල්වා ලකුණු 48කටත් බැවී ගියා. කෙසේ වෙතත් හුදකලා ඉනි මධ්‍යස්ථ කළ කුසල් පෙරේරා විසින් ශ්‍රී ලංකාව ඓතිහාසික ජයක් කරාගෙන යාමට කටයුතු කළේ මුළු ලෝකයේම ටෙස්ට් ආධිපත්‍යගෙන සිටි රටක් වන දකුණු අප්‍රිකාව සිය රටේදීම පරාජය කරමින් ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා එක් කඩුල්ලක් අතතිව ලකුණු 50ක් අවශ්‍ය වූ අතර කුසල් පෙරේරාගේ සුපිරි ඉනිම හේතුවෙන් මෙම තරගයෙන් කඩුළු එකක තියුණු ජයක් ශ්‍රී ලංකාවට හිමි වුණා. එමෙන්ම අවසන් කඩුල්ලේදී ඔහුට විශ්ව ප්‍රනාන්දු විසින් අනගි සහයක් ලබා දුන්නා. කෙසේ වෙතත් තරගයේ වීරයාට හිමි සම්මානය පළමු ඉනිමේදී ලකුණු 51ක් හා දෙවන ඉනිමේදී ලකුණු 153ක් රැස් කළ කුසල් පෙරේරාට හිමි වුණා. ඩර්බන් මිරකල් නමින් අදටත් ප්‍රසිද්ධ මෙය ශ්‍රී ලංකාවේ හොඳම ටෙස්ට් ඉනිම ලෙස හඳුන්වන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවට එරෙහිව දසුන් ශානක 2022 වසරේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පල්ලේ කැලේදී පැවති 3 වන 2020 තරගයේ කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියාව මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අවසරයෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 175ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී මාකස් ස්ටෝන්ස් ලකුණු 38ක්ද ඩේවිඩ් බෝන ලකුණු 39ක්ද රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ කඩුළු 2ක් දවා ගත්තා. කෙසේ වෙතත් මෙම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ මුල් කඩුළු 6ම ලකුණු 108ක් තුල දවා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 15කටත් පැතුම් නිස්සංක ලකුණු 27කටත් කුසල් මෙන්ඩිස් ලකුණු 6කටත් බානුක රාජපක්ෂ ලකුණු 17කටත් දැවී ගියා. කෙසේ වෙතත් 7 වන කඩුල්ල සඳහා පිටියට පිවිසි චාමික කරුණාරත්න සහ නායක දසුන් ශානක ශක්තිමත් සමබරතාවක් ගොඩනගා ගැනීමට උත්සාහ දැරුවා. ඒ අවස්ථාවේ දසුන් ශානක ඉතා මන්දගාමී ඉනිමැදියත් කරමින් සිටි අතර ඔහු පන්දු 12කට මුහුණ දී රැස් කරගෙන සිටියේ ලකුණු 6යි. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා පන්දු 18කින් ලකුණු 58ක් අවශ්‍ය වූ අතර 17 වන පන්දු වාරයේ සිට දසුන් සිය සුපිරි ඉනිමැදියත් කිරීමට පටන් ගත්තා. ඔහු ඕස්ට්‍රේලියාවට 6 පහර සහ 4 පහර වරුසාවක් එල්ල කරමින් අවසන් පන්දුව දක්වා තරගය රැගෙන ගිය අතර එහිදී කඩුළු 4ක තියුණු ජයක් ශ්‍රී ලංකාවට හිමි වුණා. මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් 2020 තරගයක ක්‍රීඩා කළ හොඳම ඉනිමක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. තරගයේ වීරයා වූ දසුන් ශානක නොදවී ලකුණු 58ක් රැස් කළ අතර ඔහුට අනෙක සහයක් ලබා දුන් චාමික කරුණාරත්න ලකුණු 14ක් රැස් කළා. ඉන්දියාවට එරෙහිව කුසල් මෙන්ඩිස් 2017 වසරේ චැම්පියන්ස් ට්‍රොෆි තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහිදී මුලින් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 321ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. එහිදී ඉන්දියාවෙන් නැංගුරම වූ ශිකර් ධවන් ලකුණු 125ක් රැස් කළ අතර මහේන්ද්‍ර සිං ධෝනි ලකුණු 65ක් සහ රෝහිත් ශර්මා ලකුණු 78ක් රැස් කළා. මෙම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලකුණු 11ක් තුල දැවී ගියද දෙවන කඩුල්ල සඳහා කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 159ක් රැස් කිරීමට සමත් වුණා.
අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 52ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට කඩුළු 8ක සුපිරි ජයක් ගෙන දීමට සමත් වුණා. තරගයේ වීරයා බවට පත් වූ කුසල් මෙන්ඩිස් ලකුණු 89ක් රැස් කිරීමට සමත් වුණා. ඉතින් අපි අද මේ වීඩියෝ මගින් බැලුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට ආසන්නව සිටියදී ජයග්‍රහණය කළ සුපිරි තරග කිහිපයක්. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝට ලයික් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.